ආයුබෝවන් සුබ දවසක්. අදත් අපි තවත් භූගෝල විද්‍යා පාඩමක් සාකච්ඡා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. අද අපි කතා කරන්නේ දේශගුණය පිළිබඳව. දේශගුණය කියලා කියන්නේ කොයි හරි ප්‍රදේශයක සාමාන්‍යයෙන් අපිට දකින්න ලැබෙන වායුගෝලීය තත්ත්වය. සාමාන්‍යයෙන් මේ විදිහට කොයි හරි ප්‍රදේශයක සාමාන්‍ය වායුගෝලීය තත්ත්වය ගැන අදහසක් ගන්න නම් අවුරුදු 30ක් 35ක් පමණ කාලයක් ඒ ප්‍රදේශයේ කාලගුණය ගැන එහෙම නැත්නම් වායුගෝලීය තත්ත්වය ගැන දත්ත අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. දැන් මේ විදිහට ලෝකයේ විවිධ ප්‍රදේශවල දේශගුණය පිළිබඳව අධ්‍යයනය කරලා ඒ දත්ත මත පදනම් වෙලා විවිධ දේශගුණ වර්ග නම් කරලා තියෙනවා. මේ විදිය වර්ග කිරීම වලට උෂ්ණත්වය, වර්ෂාපතනය ලැබෙන ක්‍රමය, වර්ෂාපතනය ලැබෙන කාල සීමාව වගේ සාධක භාවිතා කරනවා. දේශගුණය පිළිබඳ ලෝකයේ මුලින්ම අදහසක් ඉදිරිපත් කළේ ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල්. ඔහුට අනුව ලෝකය දේශගුණික කලාප තුනකට බෙදා වෙන් කරනවා. මේ සඳහා ඔහු භාවිත කරන්නේ උෂ්ණත්වය කියන සාධකය. එතනදී ඔහු බලන්නේ අක්ෂාංශීය වශයෙන් උෂ්ණත්වයේ ව්‍යාප්තිය වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඒකට අනුව ඔහු දේශගුණ කලාප තුනක් නම් කරනවා. ඒ තමයි නිවර්තන කලාපය, සෞම්‍ය කලාපය සහ ශීත කලාපය. දැන් අපට පුළුවන් වෙන්න ඕනි මේ එක් එක් කලාපවල අක්ෂාංශීය ව්‍යාප්තිය මතකයේ තියාගන්න වගේ මේවා රූප සටහනක දක්වන්න. නිවර්තන කලාපය සමකයේ සිට උතුරටත් දකුණටත් අංශක 23.5ක් දක්වා විහිදෙනවා. ඒ කියන්නේ කරකටක නිවර්තනය දක්වා සහ මකර නිවර්තනය දක්වා. සෞම්‍ය කලාපය උතුරු අක්ෂාංශ අංශක 23.5ත් 66.5ත් අතර වගේම දකුණු අක්ෂාංශ අංශක 23.5ත් 66.5ත් අතර පවතිනවා. ඉතින් ඉහළ උතුරු සහ දකුණු කලාප ශීත කලාපයේ විදිහට තමයි ඇරිස්ටෝටල් හඳුනාගන්නේ. සරලවම නිවර්තන කලාපයේ ඉහළ උෂ්ණත්වයක් තියෙනවා. සෞම්‍ය කලාපයේදී උෂ්ණත්වය වර්ෂය පුරා විවිධ අයුරින් වෙනස් වෙනවා. ශීත කලාපය අනිත් කලාප දෙකට සාපේක්ෂවම අවුරුද්ද පුරාම ඉතාම අඩු උෂ්ණත්වයක තමයි පවතින්නේ. දැන් අපි බලමු මේ එක එක දේශගුණ කලාපයේ ප්‍රධාන ලක්ෂණ. නිවර්තන කලාපයේ පිහිටන්නේ එහෙම නැත්නම් නිවර්තන දේශගුණයේ පවතින්නේ මකර නිවර්තනයත් කර්කටක නිවර්තනයත් අතර. ඉතින් මේ කලාපයට මුළු අවුරුද්ද පුරාම ඒකාකාරී සූර්යාලෝකයක් ලැබෙනවා වගේම අධික උෂ්ණත්වයකුත් පවතිනවා. සාමාන්‍යයෙන් මේ අගය සෙල්සියස් අංශක 18ට වඩා වැඩි. ලංකාව වගේ ගත්තොත් 27ක් 28ක් වගේ අගයක් දක්වා යනවා. ඒ හින්දාම මේ කලාපයේ ශීත ඍතුවක් නැහැ. මුළු අවුරුද්ද පුරාම ඉහළ වර්ෂාපතනයකුත් ලැබෙනවා. හැබැයි මේ වර්ෂාපතනය සමහර කලාපවලට ඉතාම අඩුයි. ඒ හින්දාම මේ කලාපයේ ලෝකයේ විශාලතම වැසි වනාන්තර වගේම ලෝකයේ විශාලතම කාන්තාරත් පවතිනවා. ඒ වගේම විශාල තෘණ භූමිත් තියෙනවා. ඉතින් මේ විදිහට විවිධාකාරයෙන් වර්ෂාපතනය ලැබෙද්දී මේ කලාපය තුල පවතින විශේෂ දේශගුණික තත්වයක් විදිහට මෝසම් දේශගුණය අඳුනගන්න පුළුවන්. ඇත්තට මේක වර්ෂාපතනය ලැබෙන විධික්‍රමයක් බවටත් පත් වෙනවා. ඊළඟට අපි සෞම්‍ය කලාපය අරගෙන බැලුවොත් සෞම්‍ය කලාපය ආක්ටික් වෘතය සහ ඇන්ටාර්ක්ටික් වෘතයට මායිම්ව කරකටක නිවර්ත වලට මායිම්ව තමයි මකර නිවර්තනයටත් මායිම්ව තමයි පිහිටන්නේ. එහෙම පිහිටලා තියෙන නිසා මේ කලාපයට උෂ්ණත්වය එහෙම නැත්නම් සූර්යාලෝකය ලැබෙන එක වර්ෂය පුරා වෙනස් වීමට ලක් වෙනවා. ඒ හින්දාම මේ කලාපයට ලැබෙන උෂ්ණත්වයත් විවිධාකාර වෙනවා. ඉතින් උණුසුම් ඍතුවක් තියෙන හොඳින් සූර්යාලෝකය ලැබෙන කාලවල දැඩි උෂ්ණත්වයකුත් ඉතාම පහළ අගයකින් සූර්යාලෝකය ලැබෙන කාලවල අඩු උෂ්ණත්වයකුත් පවතිනවා. වර්ෂාපතනය සහිත ශීත ඍතුවක් වගේම ඉතාම කටුක ශීත කාලයකුත් මේ කලාපයට ලබනවා. මේ කලාපයේ තියෙන විශේෂ දේශගුණික ලක්ෂණයක් තමයි මධ්‍යතරණී දේශගුණය. අන්තිමට ශීත දේශගුණය.
සදාකාලික හිමවැස්මෙන් වැසී පවතින දක්ෂිණ ධ්‍රවය සහ උත්තර ධ්‍රවය තමයි ශීත කලාපය විදියට අඳුරගන්නේ. මේ කලාපයේ වාර්ෂික වර්ෂාපතනය බොහොම අඩුයි. ඒක මිලිමීටර් 250ක් 300ක් වගේ අගයක් පවතින බව තමයි සඳහන් වෙන්නේ. හැබැයි මේ කලාපය ඝන හිම තට්ටුවකින් නම් වැහිලා තියෙනවා. ඒ හින්දා තුහින ඒ වගේම හිමපතනය මේ කලාපයේ දැක ගන්න පුළුවන්. මේ කලාපයට අයිති විශේෂ දේශගුණ ලක්ෂණය තමයි තුන්ද්‍රා දේශගුණය කියලා අඳුරගන්නේ. දැන් අපට පුළුවන් මේක පාඩම් කරන්න එක සටහනක් හදාගන්න. ඔයාලට පුළුවන් ලොකු කඩදාසියක් අරගෙන මෙන්න මේ රූපය ඇඳගන්න. එතනදී මේ රූපය අඳිද්දී කඩදාසියේ පැත්තෙන් තව ඉඩ ඉතුරු කරගන්න. ඒ ඉතුරු වෙන ඉඩේ මේ එක එක දේශගුණ කලාපයට ආසන්නයෙන් ඒ දේශගුණ කලාපයේ ලක්ෂණ කරුණු විදිහට කෙටියෙන් ලියන්න. සාමාන්‍යයෙන් මෙතන අපට එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේදී අපට මේ හැම කලාපයක් ගැනම කරුණු කීපයයිනේ කරුණු 3-4යිනේ මතක තියාගන්න තියෙන්නේ. ඒ නිසා ඒ කරුණු කීපය මේ කලාපයේ ඉස්සරහින් ලියාගෙන ඔයාලට පුළුවන් ඔයාලගේ පාඩම් මේසයේ කිට්ටුවෙන් අලව ගන්න. එහෙම නැත්නම් සටහන් පොතට එකතු කරගන්නත් පුළුවන්. එතකොට ඔයාලට මේ රූපේ දැක්කහම රූපේ දිහා බලාගෙනම අර ලක්ෂණ කියවන්න පුළුවන්. එතකොට ඒ ලක්ෂණ පැහැදිලිව අවබෝධ කරගෙනම මතක තියාගන්න පුළුවන් වෙනවා. මේ ක්‍රමෙන් අපිට බොහොම පහසුවෙන් මේ රූපය වගේම අපි මෙන්න මේ මතක තියාගන්න ඕනි කරුණු මතක තියාගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව මෙන්න මේ දක්වලා තියෙන මූලාශ්‍ර වලින් ඔයාලට පුළුවන් මේ දේශගුණ තත්ත්ව පිළිබඳව තවත් තොරතුරු එකතු කරගන්න. එතකොට හරිම ලේසියෙන් මේ පාඩම් කොටස මතක තියාගන්න පුළුවන්. දේශගුණය ගැන භූෂමතා ගැන තවත් දේවල් අපි ඉස්සරහට ඉගෙන ගමු. එහෙනම් අදට ගිහින් එන්නම්. සියලු දෙනාටම සුබ දවසක් වේවා.